සුබ දවසක්. ගොඩාක් දවසකින් තමයි වීඩියෝ එකක් ගෙනාවේ. අද අපි ආවේ මෙත්මුණි මහාසෑය බලන්න. හැබැයි මේක නිකම්ම ගමනක් විතරක් නෙවෙයි, හිතට සැනසීම ගෙන දෙන සුන්දර ගමනක්. ඔයාලත් ඇවිත් තියෙනවද බලන්න. ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් පවා වැඩ වාසය කරනවා මේ විහාරස්ථානයේ. අපි හැමදාම ඉතින් මේ ජීවිතයේ තරඟයක් වගේ දුවනවනේ නේද? ඉගෙන ගන්න, වැඩ කරන්න, ජීවත් වෙන්න. ඒත් අන්තිමට අපිට අමතක වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි හිතේ සැනසීම. මෙත්මුණි සෑය වෙත යන පාර දිගේ එනකොටම හිත ටික ටික නිහඬ වෙනවා. දූවිලි පාරවල්, ගස් අතරින් වැටෙන හිරු එළිය, ඒ හැමදේම හිතට අමුතු සැනසීමක් ගෙන දෙනවා. අන්තිමට මෙත්මුණි මහා සෑ රජුන් දැක්කම හිතම නවතිනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. මෙතනට එන හැම කෙනෙක්ම එන්නේ තමන්ගේ හිත ටිකක් හරි සැහැල්ලු කරගන්න වෙන්නේ නැති නේද? ජීවිතේදී අපි හිතනවා සතුට තියෙන්නේ ලොකු දේවල් වල කියලා. හොඳ ජොබ් එකක්, සල්ලි. ඒත් ටිකක් නැවතිලා බලද්දි තේරෙනවා ඇත්ත සතුට තියෙන්නේ නිහඬ හිතක් ඇතුලේ කියලා. අද මේ ගමනෙන් මං තේරුම් ගත්තේ එකම එක දෙයයි, සැනසීම හොයන්න දුර යන්න ඕනේ නෑ. අපේ හිත ටිකක් සංසුන් කරගත්තාම ඒක හම්බ වෙනවා. ඒ තමයි ඇත්තම සතුට. මේ වීඩියෝ එකේ පේනවා වගේ නෙවෙයි. ඇත්තටම ඇවිල්ලා බලන්න ඕනේ දැනෙන භක්තිය, සැනසීම. ඉතින් මිනිස්සු වන අපිට කොයිතරම් ප්‍රශ්න තියෙනවද? ඒ ප්‍රශ්න මොහොතකට හරි නවතිනවා. ස්වාමීන් වහන්සේ නමත් බැහැ දකලා අපි ඉක්මනින් ගෙදර ආවා. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.